දවසක් රජතුමාගේ උයනේ තිබුණු වරකාගසක හරිම ලස්සන ලොකු වරකා ගෙඩියක් ඉදුණා. ඒක කොච්චර සුවඳද කිව්වහොත් මුළු පලාතම හේ සුවඳින් පිරී ගියා. රජතුමා මේ වරකා ගෙඩිය කන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසා ඒක ආරක්ෂා කරන්න මුරකරුට මෙහෙම කිව්වා. මේක මම කන්න තියාගත්ත ගෙඩියක්. කිසිම කෙනෙක්ට මේක අල්ලන්න දෙන්න එපා. ඔය අතරේ අන්දරේ උයන පැත්තෙන් යනකොට මේ රස වරකා සුවඳ දෙනුණා. අන්දරේට ඉවසන්නම බැරි වුණා. එයා හෙමින් ගිහින් අර වරකා ගෙඩියෙන් කෑල්ලක් කපාගෙන හරිම රසට කෑවා. ඒත් මුරකරු මේක දැක්කා. අන්දරේ, ඔයා රජතුමාගේ වරකා ගෙඩිය කෑවා නේද? දැන් ඉතින් රජතුමා වාට ලොකු දඬුවමක් දේවි කියලා මුරකරු අන්දරේව රජතුමා ළඟට එක්කගෙන ගියා. රජතුමාට ගොඩක් කේන්ති ගියා. අන්දරේ, මගේ නියෝගය කෙඩුවාට මම වාට මරණ දඬුවම දෙනවා කියලා රජතුමා ගර්ජනා කළා. එතකොටම අන්දරේ මොකද කළේ දන්නවද? එයා එකපාරටම හා ගාලා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තප්පරයක් ගියේ නැහැ, බිම වාඩි වෙලා අඬන්න පටන් ගත්තා. රජතුමාට පුදුමයි. ඇයි අන්දරේ ඔයා මේ එක වෙලාවක hina වෙන්නේ, තව වෙලාවක අඬන්නේ කියලා රජතුමා ඇහුවා. එතකොට අන්දරේ මෙහෙම කිව්වා. රජතුමනි, මම hina වුණේ මගේ වාසනාව ගැන හිතලා. මැරෙන්න කලින් මෙච්චර රස වරකා කෑල්ලක් කන්න ලැබුණ එක මොනතරම් සතුටක්ද? ඒත් මම අඬුවේ ඔබ වහන්සේ ගැන හිතලා. ඇයි මම ගැන දුක් වෙන්නේ? රජතුමා ඇහුවා. රජතුමනි, මිනිස්සු පස්සේ කාලෙක කියාවි අනේ අපේ රජතුමා එක වරකා කෑල්ලක් කෑවා කියලා අහිංසක අන්දරේව මෙරුවා නේද කියලා. එතකොට හැමෝම ඔබ වහන්සේට බණීවි. ඒක මතක් වෙලයි මට දුක හිතුනේ කියලා අන්දරේ කිව්වා. අන්දරේගේ කතාව ඇහුවම රජතුමාට තමන් කරන්න ගිය වැරද තේරුණා. අන්දරේ හරිම බුද්ධිමත් විදිහට තමන්ගේ ජීවිතේ බේරගත්ත කියලා රජතුමාට හිතුණා. රජතුමා සිනාසෙමින්, අන්දරේ, ඔයාව පරද්දන්න කාටවත් බෑ. ඔයා මාවත් ලොකු වැරද්දකින් බේරගත්තා කියලා අන්දරේට සමාව දුන්නා. අන්තිමේදී අන්දරේ බඩ පිරෙන්න වරකත් කාලා තෑගිත් අරගෙන සතුටින් ගෙදර ගියා.